සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාලෝ සියලු දෙනාම ඔයාලා මේ එකතුලා එන්නේ ශ්‍රී නෙට්වර්ක් YouTube channel එකකින් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඔන්න යාළුවාට අදත් ගෙන මේ ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක්. ඔයා WhatsApp පාවිච්චි කරනවා නම් ඔන්න ඔයාට මෙන්න මේ වීඩියෝ එක ඔයාගේ WhatsApp account එක වෙනත් කෙනෙක් ලබාගෙන තියෙනවා නැත්නම් ඔයාගේ WhatsApp account එක දැන් ඔයාගේ බාරේ නැතුව වෙන කෙනෙක් භාවිතා කරනවා නම් ඔයාගේ WhatsApp account එක ඔයා බාරේ නැත්තං ඔන්න ඔයාටයි මෙන්න මේ වීඩියෝ එක ඔයාගේ WhatsApp account එක ලේසියෙන් පහසුවෙන් නැවත ඔයාගේ බාරයට ගන්න කොහොමද නැත්තං ඔයාගේ WhatsApp account එක නැවත ලබා ගන්න කොහොමද කියලා තමයි මේ වීඩියෝ එක කියලා දෙන්නේ. මේ ගොඩක් වැදගත් ඒ ගොඩක් අයගේ WhatsApp account යම් ක්‍රම මගින් ඔනත් අය ලබාගෙන තියෙනවා. ඔන්න මෙන්න මේ වීඩියෝ එක ඔන්න ඔයාටයි ඔයාගේ WhatsApp account එක ලේසියෙන් පහසුවෙන් නැවත රිකවරි කරගන්න නැත්නම් ඔයා ළඟට ගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේදී කියලා දෙන්නේ. ඔන්න යාළුවනේ මගේ channel අලෝ කෙනෙක් නම් මේ පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මගේ channel එකට එකතු වෙන්න. ඒ වගේම යාළුවනේ subscribe button එක click කරන් පස්සේ මේ දකුණු පැත්තේ එන bell icon එක click කරලා all click කරන්නත් අමතක කරන්න එපා. එතකොට මම දාන වීඩියෝ ඔයාලඟට ඉක්මනින් notification එක මාරෙන් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. හරි යාළුවනේ එහෙනම් අපි වීඩියෝ එකට යමු. යාළුවනේ මුලින්ම කරන්න ඕන ඔයා අපි හිතමු ඔයාගේ WhatsApp account එක වෙන කෙනෙක් ලබාගෙන තියෙනවා. ඔයාගේ WhatsApp account එක දැන් ඔයාට හදාගන්න බෑ. එයා 2 step දාලා වෙනස් කරලා 2 step දාලා එයාගේ බාරට අරන් තියෙන්නේ. ඔන්න ඔයා දැන් ඔයාගේ WhatsApp account එක නැවත ලබා ගන්න තමයි හදන්නේ. මුලින්ම ඔයා කරන්න ඕන ඔයා යන්න ඕන ඔයාගේ WhatsApp එක නැවත හදාගන්න. මොකද මේ වෙලාවේ කියන්න ඕන මේ හදාගන්නකොට ඔයාගේ ෆෝන් නම්බර් එක ඔයාගාව තියෙන්න ඕන. ඒ කියන්නේ WhatsApp හද ෆෝන් නම්බර් එක SIM එක ඔයාගේ ෆෝන් එකේ දාලා තියෙන්න ඕන. මේක හොඳට මතක තියාගන්න. මේක අලුත් SIM එක අලුත් ෆෝන් එකකට දාලා තිබ්බොත් ඔයාගේ පරණ ෆෝන් එක තියෙනවා නම් අනිවාර්යෙන් ඒ SIM එක පරණ ෆෝන් එකට දාන්න. ඒ කියන්නේ ඔයා WhatsApp account එක පාවිච්චි කරේ අපිට පරණ ෆෝන් එක කියලා. කියන්නේ ඔයාගේ පරණ ෆෝන් එක ඔයා පරණ ෆෝන් එක පාවිච්චි කරලා ඉවරලා අලුත් ෆෝන් එකට ඒ SIM එක දාලා පාවිච්චි කරනවා නම් මේ WhatsApp account එක නැවත ලබා ගන්නකොට ඔයාට ලේසි වෙනවා. ඔයා පාවිච්චි කරපු ෆෝන් එකට ඒ SIM එක දාගත්තා නම් ඒ ෆෝන් එක ඔයාලඟ තියෙනවා නම් ඒකට ඒ SIM එක දාගන්න. නැත්නම් ඔයා අලුත් ෆෝන් එක හරි කමක් නැහැ. ඔයාගේ WhatsApp account එක හදපු ෆෝන් නම්බර් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඔන්න ඔයාගේ ෆෝන් නම්බර් එක ඔයාගේ තියෙන SIM එක ඔයාගේ ෆෝන් එකට දාලා ඔන්න WhatsApp නැවත හදාගන්න තමයි දැන් හදන්නේ. ඔයාගේ WhatsApp එක වෙන කෙනෙක් ලබාගෙන තියෙන අවස්ථාවක තමයි මේ දේ කරන්න ඕන. නැත්නම් මේ දේ කරන්න යන්න එපා. ඔන්න ඔයා WhatsApp හදාගන්න ගියාම ඔන්න ඔයාගේ කෝඩ් එක එන්න විනාඩි 5ක් විනාඩි 10ක් එහෙම ඉන්නවා. නමුත් කෝඩ් එක එන්නේ නැහැ. මොකද ඔයාගේ WhatsApp එක වෙන කෙනෙක් ලබාගෙන තියෙන්නේ. එයා 2 step on කරලා තියෙන්නේ. එතකොට ඔයාගේ WhatsApp එකේ කෝඩ් එක එන්නේ නැහැ කියලා අපි හිතමු. ඔන්න ඔයා තමයි මෙන්න මේ ටික කරන්න ඕන. නැත්නම් නිකන් WhatsApp එක හදාගන්න බැරුව මේ කියන්නේ WhatsApp එකේ කෝඩ් එක එන්නේ නැති කෙනෙක් මේක කරන්න එපා. ඔයා WhatsApp එක ඔයා හොඳටම දන්න ඕන වෙන කෙනෙක් ලබාගෙන තියෙනවා කියලා. ඔන්න ඔයා මේ දේ කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ ඊතලේ උඩ ටච් කරන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා මේ agree and continue කියන එක ටච් කරන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා ෆෝන් නම්බර් එක මෙතෙන්ට ටයිප් කරන්න. මම මගේ ෆෝන් නම්බර් එක මෙතෙන්ට ටයිප් කරනවා. ඊට පස්සේ ඔයා මේ දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් එක තමයි ක්ලික් කරගන්න ඕනේ. මේක ඔයා අනිවාර්යෙන් මේ දේ කරන්න ඉස්සෙල්ලා ඔයාගේ WhatsApp එක දෙතුන් පාරක් හදාගන්න අනිවාර්යෙන්ම යන්න ඕන. ඒ කියන්නේ ඔයා ෆෝන් නම්බර් එක අහලා next ගිහිල්ලා ඔයාගේ කෝඩ් එක ගෙන්න ගන්න යන්න ඕන. නමුත් ඔයාගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එක එන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවේ තමයි ඔයා මේ දේ කරගන්න ඕන. නැත්තම් ඔයාගේ කෝඩ් එක එනවා නම් ඔයා මේ දේ කරන්න යන්න එපා. කෝඩ් එක අපහම ඔයාගේ WhatsApp එක ඉබේම හැදෙනවා. ඒ නිසා ඔයා වෙරිෆිකේෂන් එක එනවා නම් මේ දේ කරන්න යන්න අවස්ථාවක් නැහැ. ඔන්න ඔයාගේ වෙරිෆිකේෂන් එන්නේ වෙන කෙනෙක් හදාගෙන තියෙනවා WhatsApp එක. ඔන්න ඔයයි මේ දේ කරන්න ඕනි. ඔයා මෙතන ෆෝන් නම්බර් එක ගහලා මෙතන ඩොට් තුන තියෙනවා. ඔය ඩොට් තුන උඩ ටච් කරන්න. ඊට පස්සේ මේ help කියලා ඔප්ෂන් එකක් තියෙනවාට පේනවා. මේ help කියන ඔප්ෂන් එක උඩ මෙනු ටච් කරන්න. ඔන්න ඊට පස්සේ ඔයාට එන්නේ මෙන්න මේ වගේ තැනකට තමයි ඔයා එන්නේ. ඊට පස්සේ මම මේ ටයිප් කරන ටික ඔයා ටයිප් කරන්න මෙන්න මේ විදිහට. Hello WhatsApp team, my WhatsApp number is hacked. Please re-register my WhatsApp කියලා my WhatsApp number කියලා ෆෝන් නම්බර් එක මෙතන දෙන්න. ඊට පස්සේ මේ thanks කියලා දාන්න. ඊට පස්සේ ඔයා WhatsApp හදාගන්න යනකොට ඔයාගේ
WhatsApp එකේ පෙන්න ඒ කියනවා 10 minute notification එන්නේ නැති message එකක් තියෙනවනේ ඒකේ screenshot එකක් ගහගන්න. ඒක මෙතෙන්ද දන් ලකුණු මෙතන touch කරලා upload කරන්න. මම තියෙන එකේ screenshot එකක් තමයි මෙතෙන්ද add කරන්න ඕනේ. මේ දන් ලකුණු touch කරන් පස්සේ ඔයාලට add කරන්න පුළුවන්. ඒක add නොකර කියලා ප්‍රශ්නකුත් නැහැ. නමුත් ඔයා add කරොත් තවත් හොඳයි. ඔයා මෙතන add කරන්න. add කරලා ඉවරලා මේ next කියන button එක උඩ මෙතන touch කරන්න ඕන. ඔයා හොඳට බලන්න මේකේ type කරලා තියෙන ටික අනිවාර්යයෙන්ම type කරන්න ඕනේ. ඊට පස්සේ මේ next කියන button එක උඩ මෙන්න මෙතන touch කරන්න. ඊට පස්සේ මේ this doesn't answer my questions කෙනෙකුට touch කරලා මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාගේ Gmail එකක් select කරන්න. ඒ වගේ phone එකේ තියෙන Gmail එකක් මෙතන Gmail කියලා option එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ Gmail එකට redirect කරන මෙතනින් දැන් ඔයාගේ Gmail address එකක් මෙතන පෙන්නනවා. ඒ වගේම ඔයා type කරපු ටිකත් මෙතන පෙන්නනවා. ඔන්න ඊට පස්සේ ඔයා කරන්න ඕනේ යාළුවනේ මෙන්න මෙතන ඔයාට පේනවා මෙතන මේ ඊතලෙ උඩ ටච් කරන්න තමයි තියෙන නිල් පාටවල තියෙන ඊතලෙ උඩ ටච් කරන්න තමයි තියෙන. ඒකට ඔයාගේ message එක send වෙනවා. මම මෙතන මේ ඊතලෙ උඩ මෙන්න මේ ටච් කරනවා. ඊතර ඔයාගේ mail එක send වුණා. ඔන්න දැන් ඔයා කරන්න ඕන නැවතත් ඔයාගේ WhatsApp එක විනාඩි 10ක් 15ක් උපරිම විනාඩි පැය භාගයක් උපරිම පැය භාගයක් නැත්නම් විනාඩි 10ක් 15ක් ඉඳලා නැවත හදාගන්න යන්න. හදාගන්න ගිහිල්ලා ඔයා මම නැවත හදාගන්න යන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන yes දෙන්න. ඊට පස්සේ ඔය කෝඩ් එක මෙන්න මේ විදිහට එන්නේ නැති වෙයි. ඔයා කරනවා මේ didn't receive code කෙනෙකුට ටච් කරන්න. ඔන්න ඔයාලට පේනවා එතකොට මෙන්න මේ voice call කියලා තියෙනවා. මේක කොහොම තියන්න ඔයා ටිකක් කළා. තියලා මේක සම්පූර්ණ නම් වෙනවට පේනවා මේ voice call කියන එක. ඔයාලට තියෙන මේ voice call කියන එක ටච් කරන්න ඊට පස්සේ ඔන්න දැන් ඔයාලට වෙන මෙතන voice call කියන එක active වුණා. ඔයාලට මේ continue කියන button එක touch කරන්න පුළුවන්. ඔයාලට මෙතන සමහර විට පෙන්වන්න පුළුවන් SMS එක. ඒ කියන්නේ miss call එකකින් miss call එකක් ඇවිල්ලා ඔයාගේ verification එක කරගන්න කියලා එකක් පෙන්නයි කියන්නේ. මේකේ දැන් receive new SMS කියලා තියෙනවා. ඊට පස්සේ voice call ඔයාගේ පෙන්නන සමේ new SMS කියන එක පෙන්නන්නේ නැති වෙයි. ඔයාගේ පෙන්නයි සමහරට miss call කියලා voice call කියලා නැත්තම් මේ new SMS කියන එකයි miss call කියන එක පෙන්නයි. ඔයා කොහමද එහෙම වුණොත් මේ SMS කියන එක ගන්න එපා. ඔයා ගන්න ඕන මෙතන අර miss call කියන එක. මම දැන් voice call කියන එක මේ දාලා මෙතන මේ continue කියන button එක press කරනවා. ඊට පස්සේ ඔයාගේ කෝඩ් එක ඔයාලට පෙන්නයි. ඔය කියන්නේ කෝඩ් එක කෝල් එකක් ඇවිල්ලා ඒකේ අංක ටික කියනවා. ඒ අංක ටික ඔයාලට මෙතන ටයිප් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ WhatsApp එක මේ විදිහට හැදෙනවා. ඔයාගේ WhatsApp එකට එහෙම නැත්නම් ඔයාගේ මේක හරි ගියෙත් නැත්නම් SMS miss call කියලා ඔප්ෂන් එකක් විතර ඒ miss call කියන ඔප්ෂන් එක ටච් කරන්න අනිවාර්යයෙන්ම ඔයාගේ WhatsApp එක miss call එකක් ඇවිල්ලා verify වෙලා අනිවාර්යයෙන් මේ විදිහට හදාගන්න හැකියාව තියෙනවා. මම මේ restore කියන බටන් එක ටච් කරනවා මෙන්න මේ විදිහට. ඔන්න ඊට පස්සේ මේ next කියන බටන් එක මෙන්න ටච් කරන්න. ඊට පස්සේ ආපහු next කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මේ මම මෙතන add කරන්න යන Gmail එක. ඔයා මේ skip කියන බටන් එක ටච් කරන්න. ඔයාට අවස්ථාවක් තියෙනවා නම් Gmail එක add කරන්න පුළුවන් ඔයගේ verification එකට. මම ඒක add කරන්නේ නැහැ මේ වෙලාවේ. ඔන්න ඔයාගේ WhatsApp එක මෙන්න මේ විදිහට හැදුනා. මෙන්න මේ ආකාරයට ඔයාගේ WhatsApp එක ලේසියෙන් පාසුවෙන් වෙනත් කෙනෙක් ලබාගෙන ඉන්න WhatsApp එක ලේසියෙන් පාසුවෙන් ඔයාලට නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඔය option තෝරනකොට ඔයාගේ නැවත SMS option එක තෝරන්න එපා. ඔයා තෝරන්න ඕන එක්කෝ miss call option එකක් තියෙනවා නැත්නම් call option එකක් තියෙනවා. ඒ option දෙක තමයි ඔයා තෝරන්න ඕන. අනිවාර්යයෙන්ම ඔයා ගොඩක් වෙලා try කරා නම් ඒ කියන්නේ ඔයා ගොඩක් try කරා නම් WhatsApp එක දාගන්න ඔයාලට මෙතන පෙන්නන්නේ call option එක නෙවෙයි miss call option එක. ඒ miss call option එක තමයි ඔයා select කරලා ඉස්සරහට යන්න ඕනේ. එතකොට ටක් ගාලා miss call එක වෙලා ඔයාගේ WhatsApp එක verify වෙනවා. verify වෙලා ඔයාගේ WhatsApp එක ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේකදී ඔයා මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මොකද අනිවාර්යයෙන්ම මේක මම හරියටම කරලා තියෙනවා. ඒකට කරලා දීලා තියෙනවා කට්ටියට. ඒ නිසා අනිවාර්යෙන් මේක හරියනවා. ඒ නිසා ඔයත් කරලා බලන්න ඔයාගේ WhatsApp එක ඔයා ගාව නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාට WhatsApp එක නැවත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.
ඔන්නවට මේ විඩිය වැදගත්වය කළ හිතරන තවත් යාල් බන්නවාගේ ශෝෂල් මීඩිය ඕනම එක ෂය කරන්න අමත කරන්න එපා ඒවගේ වීඩියෝ හොඳයින ලයි කරන්න කමෙන්ට් කරන්න යග තල්තයාලි බලන්න ෂය කරන්න අමත කරන්න එපා එන යාලනවාට මේ වගේ වැදගත්වෙන අල්තු විඩිය කරන්ගේ හැටෙනකන් ගිහිල්ලන්නම් ඔයාලට සුප දවසක් ප්‍රාථන